වෙනද වගේම භෞතික විද්‍යාව මම කලින් සටහන් කරපු විදිහට භෞතික විද්‍යාව 2020 ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් අලුත් වීඩියෝ එකක් එකතු කරගන්න මිලෑස්ති වෙන්නේ. කලින් වගේම සඳහන් කරා වගේ මේක ඔයගොල්ලෝගේ යාළුවෙක්ට තවත් දරුවෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම දිනපතා මම මේ විදිහට ව්‍යුහගත රචනා ප්‍රශ්න එකතු කරමින් පවතිනවා මේ YouTube channel එකට. ඒ වගේම මෙතන අපි තියරි කාරණා සහ රචනා ප්‍රශ්න MCQ විශාල වශයෙන් අපි සාකච්ඡා කිරීම කරනවා අපේ ඔන්ලයින් පන්තිවලට. ඒ සඳහා සියලුම තොරතුරු ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවන් සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. මොකද ගොඩක් දරුවෝ පල්ලේ අහලා තියෙනවා මීට වඩා දෙයක් දැනගන්න අවශ්‍ය නම් මොකද අපි YouTube එකෙන් අපිට සීමා සහිතව තමයි ඇත්තරම මේ දෙන්න පුළුවන්. අපිට පන්ති ඇතුළතදී මේ විදිහට කතා බහ කරලා දරුවෙක්ට නොතේරෙන කෑල්ලක් උගන්වීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා පුළුවන් දරුවෝ අපේ ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙන්න. මගේ WhatsApp නම්බරේ තියෙනවා ඕනම වෙලාවක මැසේජ් එකක් දාන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ තියෙන සියලුම ගැටලු සඳහා අපි පිළිතුරු සපයන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි. මේ අද අපි සාකච්ඡා කරන්න හදන්නේ 2022 පහුගිය විභාග ප්‍රශ්න පත්තරේ තුන්වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේ දෝලන හා තරංග වලට අදාළ නල තුල කම්පන වලට අදාළ ප්‍රශ්නයක් මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. අපි සාකච්ඡා කිරීම කරමු. මේකෙදී අපි මම ප්‍රශ්නට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරලා යන්නම්. අපි සලකද්දි ළමයි නලයක් තුල එක් කෙලවරක් විවෘත නලයක් ඇතුලේ කම්පණය වීම සිද්ධ වෙනකොට විවෘත කෙලවර ආසන්නයේ සරසුලක් අපි කම්පණය කරොත් සංවෘත කෙලවර ආසන්නයේදී මේක තරංගය පතිත තරංගය සහ පරාවර්තිත තරංගය අධිස්ථාපනය වීමේ ප්‍රතිඵලයක් විදිහට ස්ථාවර තරංගයක් නිර්මාණය වෙනවා. එතකොට මේ නලයේ දිග L නම් මූලික අනුනාද අවස්ථාවේදී සංවෘත කෙලවරේ අනිවාර්යයෙන්ම නිෂ්පන්දයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම විවෘත කෙලවර ආසන්නයේ ප්‍රස්පන්දයක් ඇති වෙන්න ඕනේ. එහෙමනම් ඔන්න මූලික අනුනාද අවස්ථාවට අදාළව අපිට පේනවා මේ හරියටම තරංග ආයාමකින් 4 පංගුවක් තියෙන දරුවෝ. එහෙමනම් අපිට මෙතන ලියන්න පුළුවන් ලැම්ඩා බෙදීම 4 සමාන L. විවෘත කෙලවර ආසන්නයේදී මේ යම්කිසි ආන්ත දෝෂයක් පවතිනවා. මේ ආන්ත දෝෂය සිද්ධ වෙන්නේ නලය තුල ඇති වාතය සහ බාහිර වාතය මාධ්‍ය දෙකක් විදිහට ක්‍රියාත්මක වෙන හින්දා තමයි මෙතනදී ආන්ත දෝෂයක් තියෙන්නේ. එහෙනම් ලැම්ඩා බෙදීම 4 සමානයි L ධන E විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඕක තමයි පළවෙනි අනුනාද අවස්ථාව. දෙවෙනි අනුනාද අවස්ථාව ගත්තාම ඊළඟට විවෘත කෙළවරේ ප්‍රස්පන්දයක් ඇති වෙලා අනුනාද අවස්ථාවක් ඇතිවෙන මම මේ පුංචිවට රූපය අඳින්නම්. මෙන්න මේ වගේ අවස්ථාවක්. තරංග මූලික අනුනාද අවස්ථාව වගේ 3 ගුණයක දිගකදී තමයි ඇති වෙන්නේ. එකම සරසුල පාවිච්චි කරනවා නම්. එහෙම නැත්නම් සංඛ්‍යාති වැඩි සරසුලක් පාවිච්චි කරනවා නම් ඒ දිග ඇතුළතදී මෙන්න මේ වගේ අනුනාද අවස්ථාවක් තමයි අපිට දකින්න තියෙන්නේ. හොඳයි. අපි
ප්‍රශ්නෙට යමු. වාතයේ දුවන වේගය විනීර්ණය කිරීම සඳහා පාසල් විද්‍යාගාරය තුළ භාවිත කරන සුපුරුදු පරීක්ෂණාත්මක ඇටවුමක් රූපයේ පෙන්වා ඇත. ඇටවුම දෙකළවර විවෘත වීදුරු නලයක්, ජලයේ පිර උස වීදුරු සරාවක් සහ සරසුල් කට්ටලයක් අයත් වේ. වාතයේ දුවන වේගය නිර්ණය කිරීම සඳහා අනුනාද ක්‍රමය යොදා ගනී. සරසුල විවෘත කෙළවරේදී කම්පණය කරලා පහළට යවුවාම මේක තුල අනුනාද වීමක් සිද්ධ වෙනවා. මේ අනුනාද වීම පරීක්ෂා කිරීම සඳහා අනුනාද ක්‍රමය භාවිත කරනවලු. ඒ කියන්නේ නලය තුල ඇති වාත කඳ සරසුලත් එක්ක අනුනාදය වෙන අවස්ථාව තෝරාගෙන තමයි මේ පරීක්ෂණය කරගෙන යන්නේ. මේ පරීක්ෂණය සිදු කිරීම සඳහා අනෙකුත් අවශ්‍ය මිනුම් උපකරණ මොකක්ද? දැන් අපි මෙතන ගත්තොත් රබර් මිටියක් ආධාරයෙන් කම්පණය කරලා මේක තුල අනුනාද අවස්ථාව ලබා ගත්තට පස්සේ අපිට අනිවාර්යෙන්ම මේකේ දිග මැන ගන්න ඕන වෙනවා. මේ දිග L මේක මැනගන්න අවශ්‍ය නම් අපිට ඕන කරන අත්‍යවශ්‍ය මිනුම් උපකරණය තමයි මීටර් කෝදුව. මීටර් කෝදුව අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ බලමු අපි. පහත අසම්පූර්ණ ප්‍රකාශයේ හිස්තැන් උචිත වචනයෙන් පුරවන්න. හිස්තැන් පුරවන්න ඇවිල්ලා. වස්තුවක් අනෙක් වස්තුවේ හිස්තැනක් සංඛ්‍යාතයෙන් කම්පණය වන විට පළමු වස්තුව දෙවෙනි වස්තුව සමග අනුනාදය කරනවා. ඒ කියන්නේ මොකද්ද? වස්තුවක් අනෙක් වස්තුව ස්වාභාවික සංඛ්‍යාතයෙන් ස්වාභාවික සංඛ්‍යාතයෙන් කම්පණය වන විට පළමු වස්තුව දෙවෙනි වස්තුවට අනුනාදය කරවයි. අනුනාදයේ නලය තුල හටගන්නේ කුමන වර්ගයේ තරංගයක්ද? නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. මෙහෙමයි. මම අර මුලින්ම සඳහන් කරා වගේ තරංගය ගමන් කරලා පතිත තරංගය සහ පරාවර්තිත තරංගය අධිස්ථාපනය වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇති වෙන්නේ. එතකොට මෙතන වායු මාධ්‍යයක් තුල තමයි තරංග ගමන් කරන්නේ. වායු මාධ්‍යයක් තුල ගමන් කරන තරංග අන්වායාම තරංග විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් කුමන වර්ගයේ තරංගයක්ද? මේක අනිවාර්යෙන් පැහැදිලිවම අන්වායාම තරංගයක්. ඒ වගේම පතිත් තරංගය පරාවර්තිත තරංගය මම දැන් කිව්වා වගේ මොකක් වෙලාද තරංගය හැදෙන්නේ? ස්ථාවර තරංගයක් වෙලා. තමයි මේ තරංග රටාව නිර්මාණය වෙන්නේ. ඔබ සිහි තෝරාගත් තරංගය හටගන්නේ කෙසේද? අපි ලියමු. පතිත තරංගය සංවෘත කෙළවරේ. මෙතන රූපේ ගත්තොත් එහෙම සංවෘත කෙළවර හැදිලා තියෙන්නේ මේ ජල පෘෂ්ඨයකින්. එහෙමනම් සංවෘත කෙළවර වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් තව වචනයක් තමයි ජල පෘෂ්ඨය. පරාවර්තනය වී විවෘත කෙළවරෙන්ද පරාවර්තනය වී අධිස්ථාපනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ස්ථාවර තරංගය නිර්මාණය වේ. හොඳයි. නලයේ පළමු කම්පන විදිය මූලිකයට දාලා අනුනාදික නිවැරදි ලබා ගැනීමට අනුගමනය කරන පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල
පියවර ආකාරයෙන් සඳහන් කරන්න. හරි. එතකොට ළමයි අපි පියවර ආකාරයෙන් දැක්කොත් මුලින්ම කරන්නේ මොකද්ද? රබර් මිටියක් ආධාරයෙන් සරසුල කම්පණය කරලා සිරස්ව ඉහළින් අල්ලනවා. ඊට කලින් ජල භාජනය තුර සම්පූර්ණයෙන්ම ගිලෙන විදිහට නලය ගිල්වන්න ඕනි. එහෙනම් ලියමු මෙහෙම. නලය සම්පූර්ණයෙන්ම ජල භාජනය තුල ගිල්වා රබර් මිටියක් ආධාරයෙන් කම්පනය කරන ලද සරසුල ඉහළින් අල්ලන්න. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නලය ක්‍රමක්‍රමෙන් සිරසින් ඉහළට ඔසවන්න ඕනේ. නලය තුල ඇති වාතය සහ සරසුල එකට කම්පණය වන විට ඊට අදාළ අනුනත් දිග දැනගන්න. මේකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ සරසුලේ අනුනාද අවස්ථාව ලබා ගන්න. හොඳයි. සංඛ්‍යාත F වන දී ඇති සරසුලක් සඳහා නලයේ පළමු කම්පන විදියට සහ දෙවන කම්පන විදියට අනුරූප අනුනාද දිග ඔබට මැනීමට ඇත. පළමු අවස්ථාවට දාලා. පළමු කම්පන විදියට අනුරූප අනුනාද දිග L1 නම් L1 සඳහා ප්‍රකාශන තරංග ආයාමය ලැම්ඩා සහ ආන්ත ශෝධනය ES වලින් ලියා දක්වන්න. හොඳයි. මම අර කලින් සඳහන් කරපු විදිහට පළමු අනුනාද අවස්ථාව ලැම්ඩා පිටීම 4 සමානයි L1 ධන E විදිහට අපිට ලියන්න පුළුවන්. මෙතනදී අපිට L1 සඳහා ප්‍රකාශනය ලියන්න කියදී L1 උක්ත කරලා ලියන්න පුළුවන්. ලැම්ඩා විදීම 4 ඍණ E විදිහට ලියන්න අපිට පුළුවන්. දෙවන කම්පන විදියට අනුරූප අනුනාද දිග ලැම්ඩා 2 L2 නම් L2 සඳහා ප්‍රකාශනය තරංගයේ තරංග ආයාමයේ ලැම්ඩා සහ නලයේ ආන්ත ශෝධනයේ ES වලින් ලියා දක්වන්න. හොඳයි. දෙවන අනුනාද අවස්ථාවේදී අර අපි මෙතන ඉහළ රූපේ සඳහන් කරපු විදිහට ලැම්ඩා බෙදීම 4 වගේ තුන් ගුණයක් තියෙනවා. මේක තමයි L2 ධන E කියලා අපිට ගන්න පුළුවන්. එහෙමනම් ලැම්ඩා බෙදීම 4 වගේ තුන් ගුණයක් සමානයි L2 ධන E විදිහට ලියන්න පුළුවන් අපිට. මේක අංක දෙක විදිහට අපි ගමු. මේකෙදිත් අපිට L2 උක්ත කරන්න ඕනේ. L2 සමානයි ලැම්ඩා බෙදීම 4 3යි ලැම්ඩා බෙදීම 4 ඍණ E විදිහට ගන්න පුළුවන්. මේක අංක 1 සමීකරණය. මේක අංක 2 සමීකරණ විදිහට අපි ගමු. එනයින් L2 ඍණ L1 සඳහා ප්‍රකාශනයක් ලැම්ඩා S වලින් ලියා දක්වන්න. හොඳයි. එහෙමනම් අපි දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරමු.
L දෙකෙන් අපි L එක අඩු කරනවා. ලැබ් 3යි ලැම්ඩා බෙදීම 4යි ලැම්ඩා බෙදීම 4ක් අඩු කරද්දී අපිට එනවා ලැම්ඩා බෙදීම 2ක්. E කියන පදේ කැපිලා යනවා. හරි. හොඳයි. L2 ඍණ L එක ලබා ගැනීමේ වාසිය මොකක්ද කියලා අහනවා. ඇත්තට මේකේ අපිට ප්‍රබල ලෙස වාසියක් තියෙනවා. මොකද ආන්ත දෝෂය මෙතනදී සලකන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එම නිසා නලයේ තුලින් සිදුවන ආන්ත දෝෂය සැලකිය යුතු නොවේ. ඉහත E තුනෙහි ලියන ලද ප්‍රකාශනයට V සහ F ආදේශ කොට සරල රේඛා ප්‍රස්ථාරයක් ගැනීම සඳහා නැවත සකසන්න. හරි. මෙන්න මේ ප්‍රකාශනය මම මේක ආපහු මෙතනදී ලියන්නම්. L2 ඍණ L1 සමානයි ලැම්ඩා බෙදීම 2. මෙන්න මේක V සමාන F ලැම්ඩාට ආදේශ කරන්න කියනවා. right. මුලින්ම සමීකරණ අපි ලියමු. V සමානයි F වාරයක් ලැම්ඩා. අපිට ලැම්ඩා වෙනුවට මෙතනදී මේ ලැම්ඩා හදාගන්න පුළුවන්. මම මෙතන ලැම්ඩා කියන පදේ යුක්ත කරොත් දෙවාරයක් L2 ඍණ L1 කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි මෙතෙන්ට ඒක ආදේශ කරමු. V සමානයි F වාරයක් දෙවාරයක් L2 ඍණ L1. මේකෙන් අපිට ගේන්න පුළුවන් ලැම්ඩා වෙනුවට අගයන්න. එහෙමනම් අපි L2 ඍණ L1 උක්ත කරගත්තොත් සමානයි V බෙදීම දෙවාරයක් එකයට F විදිහට අපිට මේක ප්‍රස්ථාරයක් අඳින්න පාවිච්චි කරන්න පුළුවන්. අපිට L2 ඍණ L1 පදය y අක්ෂයටත් ධ්වනි ප්‍රවේගය අනුක්‍රමණය විදිහටත් x අක්ෂයට එකයට F අගයත් ආදේශ කරොත් අපිට පුළුවන් සරල රේඛා ප්‍රස්ථාරයක් ලබා ගැනීමට ඒක පාවිච්චි කරන්න. හොඳයි. පාත පෙන්වන තිබු ජාලය ඔය අපි කිව්වා වගේම එකයට F-ට එදිරිව L2 ඍණ L1 ප්‍රස්ථාරය පෙන්වයි. ප්‍රස්ථාරය භාවිත කොට වාතයේ ධ්වනි ප්‍රවේගය v වලින් ගණනය කරන්න. හොඳයි. ඔන්න ඔය විදිහට ඇඳලා තියෙන ප්‍රස්ථාරයක්. අපි මෙතනදී දත්ත ලක්ෂ දෙකක් සලකන්න ඕනේ. දත්ත සලකද්දි මෙන්න මෙහෙමයි. දත්ත ලක්ෂ නොවන ප්‍රස්ථාරයේ ඈතින්ම පිහිටි දෙකලවර පිහිටි ලක්ෂ දෙකක් තමයි මෙතනදී තෝරගන්න ඕනේ. හොඳටම අපිට මෙතන බලපෑම් පේනවා මේ මෙන්න මේ ලක්ෂ්‍ය හොඳින් ඡේදනය වෙලා තියෙනවා. ඊට පස්සේ වම් පැත්තේ කෙළවර අපි ගත්තොත් අපිට මෙන්න මේ ලක්ෂ්‍ය ගන්න පුළුවන්. හොඳින් ඡේදනය වෙලා තියෙනවා. මේක අපි මෙතනන්නේ මෙහෙමයි. අඩි රුල අරගෙන ඊතල දෙකක් දක්වන්න ඕනේ. මෙතන කොටු කොලේ ඇදයි අපි ඒකට අනුව ගමු. හරි.
හොඳයි. අපි මේ මුලින්ම සලකව්වේ y2. අපි ඒකේ දත්තේ ඊට අදාළ දත්තේ අපි ලියාගමු. මුලින්ම අපි x ඛණ්ඩාංකයට අදාළ දත්තේ මෙතන ගත්ත 3.5 ඉඳලා හරියට භාගයක් 3.75ක් විතර ගිහිල්ලා මේ දෙකකින් පෙන්වන්නේ 0.1ක්. එතන 3.6 3.7 3.8 සහ මේ වගේ තත්ත්වයක් තමයි උඩ තියෙන්නේ. ඒතර තියෙන්නේ 3.9. 3.9 වැඩි කිරීම 10^3s. මේක තමයි x ඛණ්ඩාංක දත්තය. ඊට අදාළ y ඛණ්ඩාංක දත්තය අපි සලකුණු කරොත් 61 62 63 64 65. මේ 65 සෙන්ටිමීටර් වලින් තමයි තියෙන්නේ. මෙතන නම් s-1 මෙතනින් මම කමාව දාන්නම්. සෙන්ටිමීටර් අපිට තියෙන්නේ 65ක්. ඒක තමයි y ඛණ්ඩාංක දත්තය. මේක අපි සටහන් කරගමු. මේක x2 මේක y2. මෙතෙන්ට අදාළ දත්ත දෙකත් අපි බලමු. 1.6 1.7 1.8 1.9. එහෙනම් මෙතෙන්ට අදාළ එක ඛණ්ඩාංක දත්තය 1.9 වැඩි කිරීම 10^3යි. s-1 මේක තමයි x2 දත්තය. ඒකට අදාළ y ඛණ්ඩාංකය ගත්තොත් 41 42 sorry 31 32 32යි සෙන්ටිමීටර්. මේක තමයි මේක x1 මේක y1. හොඳයි. අපි මෙතනින් අහනවා ප්‍රස්ථාරයේ දුවඩි වේගයෙන් හොයන්න කියලා. අපි මුලින්ම අනුක්‍රමණය හොයගමු. අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද ළමයි? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 y2 ගත්තොත් y2 කියලා කියන්නේ 65 සෙන්ටිමීටර්. අපි ඒක මීටර් කරමු. 65 වැඩි කිරීම 10^2 මීටර්. අඩු කිරීම. මෙතන සැලකුවොත් 32 වැඩි කිරීම 10^2 මීටර්. අපි x2 ගත්තොත් 3.9 වැඩි කිරීම 10^3යි තප්පර. s-1 අඩු කිරීම 1.9 වැඩි කිරීම 10^3යි තප්පර ඍණ 1. අපි එතනදී සැලකුවොත් 65න් 32ක් ගියාම 5න් 2ක් ගියාම 3යි 6න් 3ක් ගියාම 3යි. වැඩි කිරීම 10^2 බෙදීම 3.9 1.9 ගියාම මෙතන ඉන්නේ 2 වැඩි කිරීම 10^3. මෙතන මීටර් මෙතන s-1 මේක උඩට ගියාම s බවට පත් වෙනවා. මෙතනින් මේක අපිට සුළු කරන්න පුළුවන් 33 33 දෙකෙන් බෙදපුවාම අපිට එන්නේ මෙතන 16.5. ඊළඟට අපිට මෙතන කපන්න පුළුවන් 10^2 මේක කැපුවම මේක 10^1 එන්නේ මේක උඩට ගෙනියන්න පුළුවන්.
16.5 වැඩි කිරීම 10 එනවා. 10 පළවෙනි බලය. ms ඍණ 1 විදිහට මෙතනදී 165ක් එනවා ms ඍණ 1. හොඳයි. දැන් අපි මෙතන ප්‍රස්ථාරය පෙන්නවා අනුක්‍රමණයෙන් පෙන්වන්නේ වී බෙදීම 2. එහෙමනම් අපිට මෙතන පෙන්වන්න පුළුවන් වී බෙදීම 2 කියන එක සමානයි 165 ms ඍණ 1. එහෙමනම් v සමානයි 165 වැඩි කිරීම 2. පාදා එකක් ඉතුරුයි දෙවරක් 6 12 1 13 එකක් ඉතුරුයි දෙවරක් 1 2 1 330යි ms ඍණ 1 විදිහට අපිට මෙතන පෙන්වන්න පුළුවන් මෙතන වාතයේ දුවන ප්‍රවේගය. හොඳයි. ඉහත ඒ සඳහන් කරන ලද මිනු උපකරණ වෙනුවට අනුනාදික නිවැරදිව නිර්ණය කිරීම සඳහා විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න. මෙතන මීටර් කෝදුව වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම විකල්පය තමයි නලය ක්‍රමාංකනය කරන ලද නලයක් භාවිත කිරීම. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ක්‍රමාංකනය කරන ලද නලයක් භාවිතය. වාතයේ දුවන වේගය ප්‍රකාශ කරන විට දිය යුතු අත්‍යවශ්‍ය පාරාමිතිය මෙහෙමයි. වාතයේ දුවන වේගය රඳා පවතින ප්‍රධාන සාධක අතරින් එකම එක ප්‍රධාන සාධකයක් තමයි තියෙන්නේ ඒ වාතයේ උෂ්ණත්වය. වැස්සොත් එහෙම සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනස් වෙලා වාතයේ දුවන ප්‍රවේගය වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් වැස්සේ නැත්තම් අනෙක් සියලුම අවස්ථාවලදී වායුගෝලයේ උෂ්ණත්වය මත ධ්වනි ප්‍රවේගය වෙනස් වෙනවා. එහෙනම් වායුගෝලයේ උෂ්ණත්වය මත පමණයි ධ්වනි ප්‍රවේගය රඳා පවතින්නේ. අපි ලියමු. උෂ්ණත්වය. එහෙම නැත්නම් අපිට මේකට තව එකක් කියන්න පුළුවන්. වායුගෝලයේ උෂ්ණත්වය එහෙම නැත්නම් කාමර උෂ්ණත්වය. හොඳයි. අද අපි තුන්වෙනියට කතා කරා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. මූලික වශයෙන් මම නල තුල කම්පන, ඇඳිතන් තුල කම්පන, සරලානුවර්තී චලිතය වගේ මේ ව්‍යුහගත රචනාවල පළවෙනි ප්‍රශ්න දෙක දිගින් දිගටම සාකච්ඡා කරගෙන යනවා මේ සීරීස් එකේ. ඊට පස්සේ 3-4 ප්‍රශ්න එක අවුරුදු 10ක සහ ඊට වැඩියෙන් 2015 ඉඳලා මුලින්ම මම තෝරාගත්ත මේ පේපර්ස් වල ප්‍රශ්න ටිකක් මෙතනදී සාකච්ඡා කරගෙන යනවා. ඊට පස්සේ මේ ටික ඉවරුණාට පස්සේ 2025 දක්වා ටික සම්පූර්ණයෙන් කතා කරලා ඉවරුණාට පස්සේ ඊට පහුගිය අවුරුදු වලත් ව්‍යුහගත රචනා ප්‍රශ්න මේ විදිහට මම සාකච්ඡා කිරීම දිනපතා ඉදිරිපත් කිරීම කරනවා විභාගය දක්වාම. අනිත් කාරණේ තමයි ඔන්ලයින් පන්ති පැවැත්වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. එහෙමනම් ඔන්ලයින් පන්ති වලදී අපි මීට වඩා ප්‍රශ්න සාකච්ඡා කිරීම මේ සිද්ධ කරනවා මෙතනදී. ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා තොරතුරු මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මගේ WhatsApp අංකයට ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඊළඟ කාරණේ තමයි මේ සම්බන්ධව ඕනම ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට මට කතා කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ජය වේවා. මේක තවත් දරුවෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝෙන් ඉක්මනින්ම හම්බෙමු.